හරි. අපි දැන් යමු වැඩේට. එතකොට අද කතා කරන්නේ කොහොමද මේ මූලද්‍රව්‍ය එකතු වෙලා හැදෙන රසායනික සංයෝගයක සූත්‍රය ලියන්නේ. හරිනේ. එතකොට මේ සූත්‍රය දිහා බලලා ඒක අයනික සංයෝගයක්ද එහෙම නැත්නම් සහසංයුජ සංයෝගයක්ද කියලා කොහොමද තීරණය කරන්නේ? ලොකු ප්‍රශ්නයක් හැමෝටම. ඒතර අද කියලා දුන්නාට පස්සේ ඒ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙනවා. හරිනේ. එතකොට තවත් ඕගොල්ලෝ දන්නේ නැති විශේෂ කරුණක් කියන්නම්. සාමාන්‍යයෙන් O level මට්ටමේදී ඕගොල්ලෝ කතා කරන්නේ මූලද්‍රව්‍ය 20ක් ගැන විතරයිනේ. එතකොට 20 සමන්විත වෙන්නේ ආවර්ත 4කින්. හරිනේ. මේ තිරස් අතර තියෙන ආවර්ත සහ මේ සිරස් අතර තියෙන්නේ හරි. එතකොට ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ මට්ටමේදී කතා කරන මූලද්‍රව්‍ය 20 ගත්තාම ඒගොල්ලෝ සමන්විත වෙන්නේ මේ තිරස් අතර තියෙන ආවර්ත 4කින් සහ කාණ්ඩ 8කින්. මේ සිරස් අතර තියෙන කාණ්ඩ. හරිනේ. එතකොට සාමාන්‍යයෙන් මතක තියාගන්න ආවර්ත අංකයකින් කියවෙන්නේ මොකක් හරි මූලද්‍රව්‍යයක ඒගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන විහිදලා තියෙන ශක්ති මට්ටම් ගණන. ආවර්ත අංකය සමානයි ශක්ති මට්ටම් ගණන. ඒ වගේම මේ සිරස් අතර තියෙන කාණ්ඩ අංකනේ. එතකොට මේ කාණ්ඩයක අංකයකින් කියවෙන්නේ ඒ අදාළ මූලද්‍රව්‍ය දැන් ඉලෙක්ට්‍රෝන විහිදෙනවනේ එක එක ශක්ති මට්ටම් වල. එතකොට මේ ඉලෙක්ට්‍රෝන විහිදෙන ශක්ති මට්ටම් අතරින් අවසාන ශක්ති මට්ටමේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන තමයි කාණ්ඩ අංකයෙන් කියවෙන්නේ. හරිනේ. මම උදාහරණයක් ඉක්මනට කියලා දෙන්නම්. එතකොට අපි ගමුකෝ මේ මැග්නීසියම් කියන එක උදාහරණයක්. මැග්නීසියම්. එතකොට මේ මැග්නීසියම් කියන එක ගත්තාම මේ මැග්නීසියම් ඉන්නේ තුන්වෙනි ආවර්තයේ. මේ තුන්වෙනි ආවර්තයේ තමයි ඉන්නේ. එහෙනම් එයාගේ ශක්ති මට්ටම් ගණන 3යි. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ මැග්නීසියම්ගේ න්‍යෂ්ටිය මෙහෙම තියෙනවා. එහෙනම් එයාගේ ශක්ති මට්ටම් 3ක් තියෙනවා. ඒ වගේම දැන් එයාගේ කාණ්ඩාංකය 2නේ. එහෙනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන 2යි. එහෙනම් මේ මැදක් තියෙන හොඳේ මේකෙන් කියවෙන අවසාන ශක්ති මට්ටම ගැන විතරයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මැද ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. හැබැයි මේකෙන් කියවෙන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන විතරයි. හරි. එතකොට ඔන්න ඕගොල්ලෝ දැන් ආවර්ත අංකයකින් කියවෙන්නේ මොකක්ද සහ කාණ්ඩ අංකයකින් කියවෙන්නේ මොකක්ද කියලා දන්නවා. හරිනේ. දැන් අපි කතා කරන්න යන්නේ අපේ ප්‍රධාන මාතෘකාව. ඒ කියන්නේ අපේ අද ප්‍රධාන අරමුණ වෙන්නේ කොහොමද රසායනික සූත්‍රයක් ලියන්නේ සහ ඒක ආයනිකද සහසංයුජිත කියලා තීරණය කරන්නේ කොහොමද? එතකොට රසායනික සූත්‍රයක් ලියන්න නම් ළමයි ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ මූලද්‍රව්‍ය 20 සංයුජතාවය. සංයුජතාවය කියලා කියන්නේ මොකක්ද? සංයුජතාවය කියලා කියන්නේ මොකක් හරි මූලද්‍රව්‍යයක් බන්ධන හදන්න කැමැත්තෙන් දෙන ඉලෙක්ට්‍රෝන ගාන. එහෙම නැත්නම් හදන බන්ධන ගාන කියලා කිව්වත් කමක් නැහැ. මොකද ඒගොල්ලෝ කැමැත්තෙන් දෙන ඉලෙක්ට්‍රෝන ගානට සමාන ගානකින් තමයි ඒගොල්ලෝ බන්ධනත් හදන්නේ. ඒ කියන්නේ සංයුජතාවය සමානයි. ඒගොල්ලෝ බන්ධන හදන්න දෙන ඉලෙක්ට්‍රෝන ගාන එහෙම නැත්නම් අපි කියනවා ඒක බන්ධන ගාන කියලා. හදන බන්ධන ගාන. එහෙම හිතන්නත් පුළුවන්. එතකොට දැන් අද අපිට ඕනේ සංයුජතාවය කියන්නේ මොකක්ද කියන එක නෙවෙයි. සංයුජතා අංක ටික. ඒ කියන්නේ මේ එක එක මූලද්‍රව්‍ය සංයුජතාව. කාණ්ඩයත් එක මතක තියාගෙන යන්න ළමයි. කියන්නේ කෙටි ක්‍රමයකට පළවෙනි කාණ්ඩය නම් සංයුජතාවය 1යි 2යි 3යි 4යි 3යි 2යි 1යි 0යි. එතකොට දැන් ප්‍රශ්නයක් ඇයි මේ උච්ච වායු වලට සංයුජතාවය 0 වෙන්නේ? මොකද මම කිව්වා සංයුජතාවය කියන්නේ බන්ධන හදන්න දෙන ඉලෙක්ට්‍රෝන ගාන එහෙම නැත්නම් බන්ධන ගාන. ඉතින් ළමයි උච්ච වායු කියන්නේ බන්ධන හදන්න ඒගොල්ලෝ ස්ථායි. බන්ධන හදන්නේ කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝන දෙන්නෙත් නෑ. එහෙනම් ඒගොල්ලෝගේ සංයුජතාවය 0යි. එතකොට පළවෙනි කාණ්ඩේ නම් 1යි, දෙවෙනි කාණ්ඩේ නම් 2යි, තුන්වෙනි කාණ්ඩේ නම් 3යි, හතරවෙනි කාණ්ඩේ නම් 4යි, පස්වෙනි කාණ්ඩේ නම් 3යි, හයවෙනි කාණ්ඩේ නම් 2යි, හත්වෙනි කාණ්ඩේ නම් 1යි, අටවෙනි කාණ්ඩේ නම් සංයුජතාවය 0යි. එතකොට ඕගොල්ලෝගෙන් ඇහුවොත් මොකක් හරි මූලද්‍රව්‍යයක් ගැන සංයුජතාවයෙන් ප්‍රශ්න. හරි. දැන් ඕගොල්ලෝ මේ මූලද්‍රව්‍ය වල සංයුජතාවය ගැන අවබෝධයක් අරගෙන ඉන්නේ. ඒ කියන්නේ 1 2 3 4 3 2 1 බිඳුව
කියන ඉලක්කම් සෙට් එක මතක තියාගත්තා නම් ඒ කාණ්ඩ අංකය අනුව අපිට මූලද්‍රව්‍ය සංයුජතාවය ගැන කියන්න පුළුවන්. දැන් අපි මේ ඉගෙනගත්ත සංයුජතා අංක ටික පාවිච්චි කරලා අපි ලියමු එක එක රසායනික සංයෝගවල සූත්‍ර. උදාහරණයක් විදිහට අපි ගමු සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? මෙහෙම දුන්නාම දැන් ඔයගොල්ලෝ සෝඩියම් සෝඩියම් කියලා කිව්වහම මේ සෝඩියම් කියලා කියන්නේ මෙයාටනේ. ඒකට සෝඩියම්. ක්ලෝරයිඩ් කිව්වහම Cl- ලියන්න ඕනේද? එහෙම ඕනේ නැහැ මෙතන. අපිට ඕනේ සූත්‍ර ලියා ගන්නනේ. ඊට අදාළ කියන්නේ අයනේ ලියා ගන්න ඕනේ. ඊට අදාළ මූලද්‍රව්‍ය මෙතනින් ලියාගත්තා නම් ඇති. මේ අපි ගොඩනගන්නනේ යන්නේ සූත්‍රේ. ඇත්තටම ක්ලෝරයිඩ් කිව්වොත් Cl-. ඒ දැන් අපි මෙතන සූත්‍රය ගොඩනගන්න යන නිසා මේ අදාළ පරමාණු උදාසීන අවස්ථාවෙන් ලියුවහම ඇති. එතකොට මේ කෙටි ක්‍රමයක් සූත්‍ර ගොඩනගන. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් කියලා අකුරින් දුන්නාම ඊට අදාළ මූලද්‍රව්‍ය දෙක උදාසීන අවස්ථාවෙන් ලියාගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ට අදාළ සංයුජතා ටික මේකෙන් හොයාගන්න. සෝඩියම් ගත්තාම එයා පළවෙනි කාණ්ඩේ. එහෙනම් එයාගේ සංයුජතාවය එකයි. ආ 1. ක්ලෝරින් නම් එයා මෙතන 7 වෙනි කාණ්ඩේ. එහෙනම් සංයුජතාවය එකයි. එහෙනම් හරස් ගුණ කරන්න. එතකොට ඕගොල්ලොන්ට සෝඩියම් ක්ලෝරයිඩ්ගේ රසායනික සූත්‍රය එනවා Na1Cl 1. සාමාන්‍යයෙන් අපි මේ එක ලියන්නේ නැහැ. එහෙම ලියුවම ටිකක් ඇතයි. එකමක. සාමාන්‍යයෙන් අපි එක ලියන්නේ නැහැ නේ ඕන තරගෙන. අර 1x කියලා කියන්නේ නැහැ x කියලා කියන්නේ. අන්න ඒ වගේ එක අමතක කරන්න. හරි. තව එකක් ගමු. තව උදාහරණයක්. magnesium oxide. දැන් magnesium නම් Mg කියන දන්නවා. මේ oxide කිව්වහම සමහර අයට පැටලෙනවනේ. පැටලෙන්න දෙයක් නැහැ. oxide. ඔක්නේ oxygen. oxide කියන සාමාන්‍යයෙන් O2-. හරිනේ. දැන් මේ ආයෙත් මතක් වුණ නැතුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං කියවන උදාසීන අවස්ථාවෙන් ලියාගත්තා නම් ඇති කියලා. එතකොට oxide. ඊට අදාළගෙන O2- නේ ඔක්සයිඩ් කියන්නේ. එතකොට අයන අවස්ථාවෙන් ලියා ගන්න ඕනේ. ඔක්සයිඩ් කියවම ඔක්සිජන්. එහෙනම් උදාසීන අවස්ථාවේ කියන ලියාගත්තාම ඇති සූත්‍ර ගොඩනගන්න. එතකොට මැග්නීසියම්ගේ සංයුජතාවය 2යි, ඔක්සිජන්ගේ සංයුජතාවය 2යි. මෙහෙම තිබ්බහම ළමයි දැන් මෙතන හරස් ගුණ කරන්න එපා කෙලින්ම. දැන් අරගෙන එක එකනේ තිබ්බේ කැපෙන්නේ නැහැනේ. දැන් මෙතන තිබ්බහම මෙහෙම කැපෙනවා. 2ට 1යි 2ට 1යි. දැන් හරස් ගුණ කරන්න. එතකොට මේ මැග්නීසියම් ගුණ වෙන්නේ මේකෙන්, මේ ඔක්සිජන් ගුණ වෙන්නේ මේකෙන්. එහෙනම් මොන රසායනික සූත්‍රය ලියනවා? Mg1O1. මං කියවනේ එක ලියන්න ඕනේ නැහැ කියලා. එතකොට මැග්නීසියම් ඔක්සයිඩ්ගේ රසායනික සූත්‍රය මේ විදිහයි. හරිනේ. එතකොට ඕනම කෙනෙක් මෙන්න මේ ක්‍රමයට ඔයගොල්ලන්ට කියන්නේ ඕනම කෙනෙක්ගේ රසායනික සූත්‍රයක් මේ ක්‍රමයට ලියා ගන්න පුළුවන්. ඊළඟට අපි යමු බහුපරමාණු ආයන තියෙන්නේ. ඒ කියන්නේ සමහර ආයන තියෙනවා මූලද්‍රව්‍ය එකට වඩා සමන්විත කොටස්. ඒතකොට කියන්නේ ඒ වගේ ආයනයක් මේ වගේ මූලද්‍රව්‍යයක් එක්ක සෙට් වුණොත් හැදෙන සංයෝග රසායනික සූත්‍ර ලියන්නේ කොහොමද? ඊළඟට කතා කරමු. හරි. දැන් අපි යමු බහුපරමාණුක ආයන වලින් සමන්විත සංයෝග රසායනික සූත්‍ර ලියන්නේ කොහොමද කියලා දැනගන්න. එතකොට ඕගොල්ලන්ගේ මුලින්ම කියන්නම්. දැන් බහුපරමාණුක ආයන කියන්නේ මොනවද? ඒ කියන්නේ පරමාණු එකට වඩා තියෙනවා. හරිනේ? ආයනයක් පේන්න පැත්තකින් තියෙනවා උඩින්. එතකොට එහෙම බහුපරමාණුක ආයන සෙට් එකක් ඕගොල්ලන්ගේ 10 වසරේ අච්චු පොතේ 3 වෙනි පාඩමේ අන්තිමට දීලා තියෙනවා. බහුපරමාණුක ආයන සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ තනි මූලද්‍රව්‍ය එන්නකොට මේවා එකතු වෙලා හැදෙන බහුපරමාණුක ආයන සෙට් එකක් දීලා තිනවා. සහ ඒ වගේ සංයුජතාවය දීලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක හොයාගන්න ලේසි. ඒ කියන්නේ බහුපරමාණුක අයනය අපි උදාහරණයක් විදිහට කාබනේට් අයනය ගමු. මේක බහුපරමාණුක අයනයක්. ඒ කියන්නේ කාබන් සහ ඔක්සිජන් එකතු වෙලා හැදෙන බහුපරමාණුක අයනයක්. තනි කෙනෙක් නෙවෙයි. ගොඩකක එකතුවක්. එතකොට මේ බහුපරමාණුක අයනයේ මේ සංයුජතාවය වෙන්නේ මේ අයනයේ ඍණ සලකුණ අයන. ඍණ හෝ ධන හෝ මොකක් හරි තියෙන ඒ ආරෝපණය අයින් කරාම එන එක තමයි මෙයාගේ සංයුජතාවය. ඒතර කාබනේට් අයනයේ සංයුජතාවය 2යි. හරිනේ? දැන් අපි යමු. එතකොට ඔයගලන්ට ඒ ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අච්චු පොතට ගියා.
ඒ ටේබල් එක පොඩ්ඩක් බලා ගන්න තියෙන රිෆර් කරන්න තියෙන්නේ. හරිනේ. එතකොට අපි උදාහරණයක් ගමු කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් ගත්තාම ඔයගොල්ලෝ දන්නවා කැල්සියම් නම් මේ ලියන්නේ කොහොමද Ca. දැන් කාබනේටේ මම කිව්වනේ. එහෙම නැත්නම් අච්චුපතේ අර මම කියපු ටේබල් එකේ බලන්න. කාබනේට් CO3 2-. එතකොට ළමයි කැල්සියම් ගෙනම් සංයුතිතාවය 2යි කාබනේට් ගෙනම් සංයුතිතාවය 2යි. අයනෙන් හොයාගන්න පුළුවන් නැත්නම් අර ටේබල් එකේ ගිහලා බලන්නත් පුළුවන්. මම කෙටි ක්‍රමයක් තමයි කිව්වේ මේ අයනේ බලලා තීරණය කරන්න පුළුවන් කියලා. එහෙනම් ඊට පස්සේ සෙට් එක ඔයගොල්ලෝ දාන්න. 2ට 1යි 2ට 1යි. දැන් හරස් ගුණ කරන්න තියෙනවා. හරිද? දැන් හරස් ගුණ කරන්න තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මෙතන කටියට ඩවුට් එකක් එනවා. මේ ඍණ දෙක දැන් මොකද කරන්නේ? හරි. මේ මම අර කලින් වෙලාවෙදි කියලා දුන්නා. මේ ඍණ දෙක කියන ආරෝපණය. ඒ කියන්නේ කාබනේටයේ මේ බහුපරමාණුක අයනවල මේ ඍණ දෙක කියන ඒ ආරෝපණය සහිත ඉලක්කමෙන් ආරෝපණය අයින් කරලා එයාගේ සංයුතිතාවය 2 කියලා ගන්න. ඒ කියන්නේ මේ ඍණ දෙක දායක වුණා සංයුතිතාවය ගන්න. එහෙනම් සූත්‍රය ලියද්දී ඍණ දෙකෙන් ඍණ අයින් කරලා ආරෝපණය අයින් කරලා සංයුතිතාවය 2 ගත්තානේ. සූත්‍රය ලියද්දී හරස් ගුණ කරද්දී මේ ඍණ දෙක ඔළුවෙන් අමතක කරන්න. ඊට පස්සේ කැල්සියම් ගුණ කරන්න මේකෙන් ඔන්න කැල්සියම් 1යි කාබනේටයේ මේ ඍණ දෙක ඔළුවෙන් අයින් කරගන්න. මොකද ඒකෙන් තමයි සංයුතිතාවය මෙන්න 2යි කියලා ගත්තේ. ඒක අමතක කරලා මේ CO3 කියන එකකින් ගුණ කරන්න. CO3 1යි. ඒ කියන්නේ මේ CO3 ඒව 1යි. දැන් මේ 1 කියන ඉලක්කම CO3 හරිද? ඒව 1යි. දැන් මේ 1 කියන ඉලක්කම ලියන්නේ නැහැ කිව්වා. 1 කියන ඉලක්කම ඔළුවෙන් අමතක කරන්න. ඔන්න සූත්‍රය. හරි. මේක තියෙද්දි මම තව උදාහරණයක් ගන්නම්. Zinc සල්ෆේට් ගත්තහම දැන් ඔන්න දැන් ප්‍රශ්නයක් එනවා. මෙයා බහුපරමාණු කායනයක් සල්ෆේට්. මෙතන තියෙන කෙනෙක් නෙවෙයි කොහොමදවත් සල්ෆේට්. එතකොට එයාගේ එක අපිට දැන් අච්චුපතෙන් හොයාගන්න පුළුවන්. අච්චුපතේ හොයාගන්නට දීලා තියෙක SO4 2- කියන. දැන් අච්චුපතෙන් මේ සූත්‍රය ලියන විදිහ ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙයාගේ සංයුතිතාවය තීරණය කරන්න දන්නවා. ඍණ දෙකෙන් ඍණ අයින් කරලා සංයුතිතාවය 2යි. මේ SO4 2- ගේ සංයුතිතාවය 2යි. ඊට පස්සේ දැන් මේ සිංක් කියන කෙනා දැන් කලින් මම කියන්නේ ಜಾති දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ පැටලෙන තැන් දෙකක් තියෙනවා කියලා. කියන්නේ දැන් මෙතන තියෙන බහුපරමාණු කායනයක් එක්ක තියෙන කැල්සියම්. ඒක මේ 20 ඇතුලේ ඉන්න කෙනෙක්. හැබැයි මෙතන මේ බහුපරමාණු කායනයත් එක්ක තියෙන මේ සිංක් කියන කෙනා ඕගොල්ලෝ මේ 20 ඇතුලේ දන්නේ නැති කෙනෙක්. කියන්නේ මේ 20 ඇතුලේ නැහැ. ඇත්තම ආවර්තාවකුයි තියෙනවා. ඕගොල්ලෝ ඉගෙන ගන්න 20 ඇතුලේ නැහැ. එතකොට මෙන්න මේගොල්ලන්ට අදාළ සංයුතිතා සෙට් එකත් මේ 20 ඇතුලේ නැති අයගේ සංයුතිතා සෙට් එකත් ඕගොල්ලන්ට අච්චු පොතේ දීලා තියෙනවා. එතකොට සිංක්ගේ අයනය දීලා තියෙනවා ඕගොල්ලන්ට. සිංක් 2+ විදියට. මෙතනත් කැල්සියම් 2+ කියලා දාගත්තට කමක් නැහැ. මොකද ඒ 2+ ගෙන් කැල්සියම් 2+ ගෙන් ප්ලස් අයින් කළා තමයි සංයුතිතාවය 2 කියලා අරන් තියෙන්නේ. මං කියවනේ අර මෙතන තියෙන කෙනෙක් නම් 2+ දාගන්න ඕනේ නැහැ. උදාසීන අවස්ථාවෙන් ලියාගන්න. හැබැයි මේ සිංක් කියන කෙනා මේ 20 ඇතුලේ නැහැනේ. ඒ නිසා ඒගොල්ලෝ අච්චුපතේ දීලා තියෙන විදිහටම ආයනය පිටින් ලියාගන්න. හරිද? එතකොට මේ සිංක් කියන කෙනා මේක ඇතුලේ නැහැ. කැල්සියම් 2+ විදිහට ලියාගන්නත් පුළුවන්. හැබැයි මං කියන්නේ මෙතන ඉන්න කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. උදාසීන අවස්ථාවෙන් ලියාගන්න. මොකද එයාගේ සංයුතිතාව අපිට මේ වගුවෙන් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආවර්තාව වගුවෙන් හොයාගන්න පුළුවන්. හැබැයි මේ සිංක් කියන කෙනා මේ 20 ඇතුලේ නැහැ. ඒ නිසා ආයනය පිටින්ම ලියාගන්න අච්චුපතේ තියෙන විදිහට. ඒ අච්චුපතේ වගුවේ තියෙන විදිහට. ඊට පස්සේ එයාගේ අර දැන් කලින් කියපු විදිහටම ආයනවල සංයුතිතාවය ලියන්න කොහොමද? මේ 2+ නේ තියෙන්නේ. ප්ලස් එක අයින් කරලා 2 එළියට ගන්න. එයාගේ සංයුතිතාවය 2යි. සිංක් 2+ නේ. 2+ වලින් ආරෝපණය ප්ලස් කියන ආරෝපණය අයින් කරන සංයුතිතාවය 2 කියලා එළියට ගන්න. දැන් හරස් ගුණ කරන්න. දැන් මෙතනින් එහාට ඔයගොල්ලෝ දන්නවා 2ට
දෙක කපන්න. මං කියවනේ හරස් ගුණ කරනකොටම මේ තියෙන ධන දෙකයි ඍණ දෙකයි ඔළුවෙන් අමතක කරන්න. මොකද ඒ වගේම තමයි අපි සංයුජතාවය ලියාගත්තේ. ඊට පස්සේ නිකම්ම සිංක් මේ Zn කියන එකකින් ගුණ කරන්න. Zn එකයි. SO4 2- කියන 2- ඔළුවෙන් අයින් කරලා ඒ SO4 කියන එක මෙතන තියෙන මේ එකේ ඉලක්කමින් ගුණ කරන්න. එතකොට SO4 එකයි. එතකොට මේ එකට එක කැපිලා යනවා. ඒ කියන්නේ කැපිලා යනවා නෙවෙයි ලියන්නේ නැහැ අපි එක. කැතයිනේ. ඔන්න දැන් රසායනික සූත්‍රය ඉවරයි. හරි. ඔන්න ළමයි එහෙනම් සාමාන්‍ය සංයෝගයක රසායනික සූත්‍රය කොහොමද ලියන්නේ? බහුපරමාණු අයන වලින් සමන්විත සංයෝග රසායනික සූත්‍රය පැටලි දෙකක් ඔස්සේ සිද්ධ වෙන්න පුළුවන් ළමයින්ට. ඔන්න දැන් ගැටලු දෙකම විසඳුවා. හරිනේ? එතකොට ඒවත් එක දැන් අපි ප්‍රැක්ටිස් කරනකොට උදාහරණ ඔයගොල්ලන්ට කැමති සංයෝග ලියා ගන්න. හරිනේ? මොකද්ද? සිංක් සල්ෆයිඩ්. එහෙම නැත්නම් සිංක් කාබනේට්. කැමති දේවල් එකතු කර ඔයගොල්ලන්ට සංයෝග ලියා ගන්න පුළුවන්. දල අදහසකුයි ඔළුවට එන්න ඕනේ කොහොමද මේක ලියන්නේ කිය. එතකොට මේ ගැටලු දෙකෙන් එහාට තව ගැටලුවක් එන්නේ නැහැ. එතකොට මේ ටික හරි. එතකොට ඒ ටික හරි. දැන් අපි කතා කරමු මේ ඕගොල්ලෝ ඉගෙන ගත්ත සංයෝගයක රසායනික සූත්‍රය දිහා බලලා කොහොමද ඒක ආයනික සංයෝගයක්ද සහසංයුජ සංයෝගයක්ද කියලා කොහොමද කියන්නේ? හරිනේ? ඒක ඊළඟට ඉගෙන ගමු. හරි. දැන් මම මේ පොඩ්ඩක් දික් කරලා ලියාගත්තා. මේ හේතුව ඕගොල්ලෝ මේ රසායනික සංයෝගයක ආයනික සහ සහසංයුජ බව තීරණය කරන්න කලින් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ විද්‍යුත් ඍණතා අගයන් ටික. දැන් මේ වෙනකොට විද්‍යුත් ඍණතා අගයන් ටික දන්නේ නැත්නම් මම මේ කියන කෙටි ක්‍රමයට මතක තියාගන්න. හරිනේ? එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න හීලියම්, නියෝන්, ආගන් කියන අයට විද්‍යුත් ඍණතා අර්ථ දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට විද්‍යුත් ඍණතා අගයන් නැහැ. හරිනේ? මේගොල්ලන්ට විද්‍යුත් ඍණතා අගයන් අර්ථ දක්වන්නේ නැහැ. සහ මෙන්න මේ පොටෑසියම්, කැල්සියම් වලට විද්‍යුත් ඍණතා අගයන් තියෙනවා. අපි ඒ ගැන ලොකුවට කතා කරන්නේ. හරිනේ? ලොකුවට ඒ වගේ ඉගෙන සංයෝග සම්බන්ධ ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. හැබැයි මේ සෙට් එකේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. හයිඩ්‍රජන් 2.1. හයිඩ්‍රජන් 2.1. මෙයාගේ 1.0. මෙයාගේ 0.9. හරිනේ? ඕක මතක තියාගන්න 2.1, 1.0, ඊට පස්සේ ළමයි මේ තීරුව, ඒ කියන්නේ දෙවන ආවර්තයේ සෙට් එක 5න් 5ට වැඩි වෙලා යනවා. 1, 1.5, 2, 2.5, 3, 3.5, 4. ඊට පස්සේ මේ සෙට් එක 0.5න් 0.5ට නෙවෙයි 0.3න් 3ට. 1.2, 1.5, 1.8, 2.1. මෙතන එනකොට දැන් 0.3ක් එකතු කරනකොට 2.4 නේ වෙන්නේ. ඒත් මතක තියාගන්න සල්ෆර්ගේ විද්‍යුත් ඍණතාවය 2.5යි හරියටම. කියන්නේ ආසන්නව මේ 2.5යි කියලා ගන්න. එතකොට ඒකේ අගේ 2.4යි නෙවෙයි 2.5යි. ක්ලෝරීන්ගේ 3.0. ඒ දෙන්නගේ පොඩ්ඩක් අර 0.3 එකතු වෙලා යන්නේ. පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක ඔයගොල්ලන්ට මෙහෙම මතක තියාගන්න පුළුවන්. මේ කාබනුයි නයිට්‍රජන්ගේ හරි මං කී හිටියේ මේ දැන් මේ දෙන්නගේ පොඩ්ඩක් අර 0.3න් 0.3ට නෙවෙයිනේ. ඒතර ඒක මතක තියාගන්න ලේසි. MCQ වලටත් ඕන වෙයි. මේ කාබන්ගේ නයිට්‍රජන්ගේ සංයුත අගයන් දෙක තමයි මේ සල්ෆර්ටයි ක්ලෝරින්ටයි තියෙන්නේ. මේ කාබන්ගේ 2.5යි නයිට්‍රජන්ගේ 3යි. සල්ෆර්ගේ 2.5යි ක්ලෝරින්ගේ 3යි. අන්න ඒගොල්ලෝ ඒ විදිහට මතක තියාගන්නත් පුළුවන්. හරිනේ? ඒතර ඔය ක්‍රමය දැන් මේගොල්ලන්ට විද්‍යුත් ඍණතා අගයන් තියෙනවා. හැබැයි අපි ලොකුවට කතා කරන්නේ නැහැ. මේ ටික මතක තියාගත්තා නම් ඇති. හරි. හරි. ඔන්න අපි මේ වැදගත්ම පොයින්ට් එකට එන්න යන්නේ. එතකොට මොකක් හරි සංයෝගයක් හරි අණුවක් හරි දුන්නාම ඒක කොහොමද අයනිකද සහසංයුජිත කියලා තීරණය කරන්නේ? මතක තියාගන්න ගොඩක් අය පටලගෙන ඉන්න තැනක්. ඒ කියන්නේ ඒ අදහස් දෙක පටලගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න මොකක් හරි අණුවක් හෝ සංයෝගයක් දෙනවා. කියන්නේ කවුරු හරිම දෙනවා. අපි දෙමු සෝඩියම් ක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් මොකක් හරි කෙනෙක්ව දෙනවා. එතකොට මේ ජලාණුව ප්‍රසිද්ධම කෙනෙක්නේ ජලාණුව. එතකොට මේ ඒ දෙන ජල අණුවේ උදාහරණයකට ජල අණුව හිතන්නකෝ. ජල අණුවේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර
හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර තියෙන බන්ධනනේ. ඒ කියන්නේ දැන් අපි ජලාණු ඇන්දොත් එහෙම මම දාලා අදහසක් දෙන්න යන්නේ. ජලාණු ඇන්දොත් මේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර තියෙන බන්ධනයක් බොන්ඩ් එකක්. එතකොට මේ බන්ධනය අයනික් දැන් මේක ඇත්තටම සහසංයුජයි. එතන ඒක තීරණය කරන්න මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. එතන මේක සහසංයුජයි. මේ බන්ධනය සහසංයුජ නිසා අපි කියනවා මේක සහසංයුජ සංයෝගයක්. නැත්නම් මේ අණුව මේක සහසංයුජ අණුව. නැත්නම් සංයෝගය මොකක් හරි. බන්ධනය සහසංයුජ වුණ නිසායි මේ ජල අණුවත් සහසංයුජ උනේ. ඒ කියන්නේ බොන්ඩ් එකේ ආකාරයෙන් තමයි අපි ඒක මොන අණුවක්ද මොන සංයෝගයක්ද කියලා කියන්නේ. අදහස ගියා කියලා හිතන ඔළුවට. එතකොට කොහොමද ඒක තීරණය කරන්නේ? ඒකට ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ විද්‍යුත්ජනක අගයන් ටික දන්නවනේ. විද්‍යුත්ජනක අගයන් හරි. එතකොට දැන් අපි අද පාඩමේ දාද කරපු කොටසේ හොඳම හරියට ඇවිල්ලා ඉන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ විද්‍යුත්ජනක අගයන් දන්නවා. දැන් මොකක් හරි මේ අණුවක හරිද? හෝ සංයෝගයක හරි මොකක් හරි දෙන්නෙක් අතරේ. හරිනේ මොකක් හරි දෙන්නෙක් අතරේ ප්‍රධාන වශයෙන්ම දෙන්නෙක් තමයි ගාව ගන්න. කවුරු හරි දෙන්නෙක් අතරේ අපි තුමු x හා y කියලා x හා y කියලා දෙන්නෙක් බන්ධනයකින් බැඳිලා ඉන්නවා. හරිද? අණුවක් හරි සංයෝගයක් හරි ඇතුලේ තියෙන දෙන්නෙක් බන්ධනයකින් බැඳිලා ඉන්නවා. එතකොට මේ දෙන්න අතරේ තියෙනවා හිතන්නකෝ දැන් මේ දෙන්නගේ විද්‍යුත් ඍණතා වෙනස හොයනවා. විද්‍යුත් ඍණතා වෙනස. මේ විද්‍යුත් ඍණතා වෙනස කියන එක හොයනවා. මේ විද්‍යුත් ඍණතා වෙනස කියන එක අන්තරය මේ විද්‍යුත් ඍණතා වෙනස කියන එක ඒ පරමාණු දෙක අතර විද්‍යුත් ඍණතා වෙනස 1.7ට වඩා වැඩි නම් අපි කියනවා ඒ දෙන්න අතර තිබ්බේ අයනික බන්ධනයක්. එහෙනම් ඒ සංයෝගයේ අයනිකයි. ඊළඟට ඒ විද්‍යුත් ඍණතා වෙනස 1.4ට වඩා අඩුයි නම් ඒකේ තිබිලා තියෙන සහසංයුජ බන්ධන. එහෙනම් ඒ සංයෝගය හෝ අණුව සහසංයුජයි. ඒ වගේම මම උදාහරණ වලින් එක පැහැදිලි කරන්නම්. කොහොමද දෙන්නෙක් ආව ගන්නවද? දෙන්නෙක් අතර විද්‍යුත් ඍණතා වෙනස බලනවා. 1.4ට වඩා වැඩි නම් අයනිකයි. 1.4ට වඩා අඩුයි නම් සහසංයුජයි. ද්‍රවීය සහ නිර්ද්‍රවීය බව වෙන වෙන සහසංයුජ වලින්. ඒ කියන්නේ විද්‍යුත් 1.4ට වඩා අඩු විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා නම් ද්‍රවීයයි. කෙලින්ම විද්‍යුත් ඍණතා වෙනස එන්නේ බිඳුවක් කියලා නම් ඒක නිර්ද්‍රවීයයි. 1.4ට වඩා අඩු කීයක් හරිම තියෙනවා නම් ද්‍රවීයයි. නැත්තම් බිඳුවයි නම් ඒක නිර්ද්‍රවීයයි. හරි. දැන් අපි උදාහරණයකට යමු. උදාහරණ වලින් තමයි හොඳට මේක මේ ඔළුවට කාවදින්නේ. එතකොට උදාහරණයකට යමු. තව පොයින්ට් එකක් 1.4ට වඩා වැඩි නම් විතරක් නෙමෙයි මෙතන තව දෙයක් බලන්න ඕනේ. 1.4ට වඩා වැඩි වෙලා පරමාණු දෙකක් නේ හැම වෙලාවෙම ගාව ගන්න x හා y. ඒ දෙන්නගේ විද්‍යුත් ඍණතා වෙනසනේ බලන්නේ. එතකොට මේ x හා y කියන දෙන්නගෙන් එක්කෙනෙක් ලෝහයක් වෙලා අනිත් එක්කෙනා අලෝහයක් වෙන්නම ඕනේ. ලෝහ වෙන්නත් බෑ, අලෝහ වෙන්නත් බෑ. එක්කෙනෙක් ලෝහයක් වෙලා අනිත් එක්කෙනා අලෝහයක් වෙන්න ඕනේ. සහසංයුජේ වගේ නම් දෙන්නම අලෝහ. මතක තියාගන්න ඒක. හරිනේ? අයනිකයි නම් 1.4ට වඩා ඒ දෙන්නගේ විද්‍යුත් ඍණතා වෙනස 1.4ට වඩා වැඩි වෙලා එක්කෙනෙක් ලෝහයක් වෙලා අනිත් එක්කෙනා අලෝහයක් වෙන්න ඕනේ. සහසංයුජ නම් ඒ දෙන්නගේ ඒ කියන්නේ විද්‍යුත් ඍණතා වෙනස හොයන දෙන්නගේ දෙන්නම අලෝහ වුණා නම් හරි 1.4ට වඩා අඩු වෙලා. හරිනේ? හරි. උදාහරණයකට යන්නේ දැන් උදාහරණයකට යමු. අපි ගමු ජලාණු හරිද? එකසර ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. එතකොට හැම වෙලාවෙම පරමාණු දෙකක් තෝරගන්න. මම මේ ඔක්සිජන්වයි මේ හයිඩ්‍රජන්වයි තෝරගන්නවා. ඕගොල්ලෝ දෙන මේ කෙනා කවුරු හරි කෙනෙක් මේ ඔක්සිජන්වයි මේ හයිඩ්‍රජන්වයි තෝරගත්තට ප්‍රශ්නයක් නැහැ. හරිනේ? ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය ළමයි 3.5යි. ඒක වගුවෙන් දන්නවා දැන් ඕගොල්ලෝ. පැට්‍රිස් වෙනකම් වගුව බලන්න. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1යි. දෙන්නේගේ විද්‍යුත් ඍණතාව වෙනසනේ බලන්න කිව්වේ x ගේ y ගේ. කවුරු හරි x කවුරු හරි y. විද්‍යුත් ඍණතාව වෙනස සමානයි 3.5න් අඩු කරනවා 2.1. විද්‍යුත් ඍණතාව වෙනස.
කීයද? 5න් එකක් 4යි 3න් දෙකක් 1යි. 1.4. ආයේ ලෝහද අලෝහද කියලා බලන්න ඕනේ නැහැ. 1.4ට වඩා අඩුයි නම් sorry 1.7ට වඩා අඩුයිනේ. මේ පරමාණු ලෝහද අලෝහද කියලා වෙන් කරගන්න දෙයක් නැහැ. කෙලින්ම 1.7ට වඩා අඩුයි කියලා දැක්ක ගමන් මේකේ තියෙන මේ දෙන්න අතර තියෙන සහසංයුජ බන්ධන එහෙනම් මේ අණුව මේ ජල අණුව සහසංයුජයි කියලා තීරණය කරනවා. හරිනේ? තව උදාහරණයකට යන්න. හරි. තව උදාහරණයකට යන්න. මේ උදාහරණ දැන් ගොඩක් අයට දැන් වීඩියෝ එක පෝස්ට් කරලා කරන්න බලන්න. HF හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් මේකෙදි දැන් ඔයගොල්ලෝ විද්‍යුත්ිනතා වෙනස හොයන්න යන්නේ. මේ දෙන්න අතර තියෙන මෙන්න මෙහෙම බොන්ඩ් එකක්. මේ බොන්ඩ් එක සහසංයුජ අයනිකද කියලා හුවා. එහෙනම් මේ HF කියන අණුව මේ සහසංයුජයද අයනිකයිද කියලා තීරණය කරා. ඕකනේ කරන්න තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන්ගේ විද්‍යුත්ිනතාවය 2.1යි. ෆ්ලෝරින්ගේ විද්‍යුත්ිනතාවය 4යි. විද්‍යුත්ිනතාව වෙනසෙයි 4.0ෙන් වැඩි එකෙන් අඩු එක වැඩි එකෙන් කියන්නේ ලොකු එකෙන් කුඩා එක අඩු කරන්න. එතකොට මෙතන එනවා 9යි 1.9යි. 1.7ට වඩා වැඩි. 1.7ට වඩා වැඩි කියන්නේ ගත්ත ගමන් හැමෝම තීරණය කරනවා ආයනිකයි. හරිනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ආයනික නැහැ. මේක සහසංයුජයි. හේතුව මම කිව්වා 1.4ට වඩා අඩු වුණොත් එimhe කෙලින්ම තීරණය කරන්න සහසංයුජයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි 1.7ට වැඩි වුණොත් බලන්න ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ලෝහයක් අනිත් එක්කෙනා අලෝහයක්ද? හරිනේ ಜಾති දෙකෙන්ම ඉන්න ඕනේ. මෙතන හයිඩ්‍රජන් කියලා කියන්නේ අලෝහයක්. ෆ්ලෝරින් කියන්නේ අලෝහයක්. දෙන්නම අලෝහ. ඒ නිසා මේක අයනික නැහැ. මේක සහසංයුජ අණුවක් අණුවක් හෝ සංයෝගයක්. HF කියලා කියන්නේ අයනික කෙනෙක් නෙවෙයි සහසංයුජ කෙනෙක්. සහසංයුජ කෙනෙක් හේතුව 1.7ට වඩා වැඩි වුණාට දෙන්නම අලෝහ. හරි ළමයි එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක මේ සැරේ O level කරන අයට ලොකු සපෝට් එකක් වෙයි කියලා. ඒ කියන්නේ ඔය බන්ධන කියපු ගමන් ඕනම කෙනෙක්ගේ ඔළුවේ මැවෙන ඩවුට් එකක් විතරයි. හරිනේ? ඒ කියන්නේ හරියට මේක ඔළුවට ගිහින් නැහැ. දල වශයෙන් විතරයි ඔළුවට ගිහලා තියෙන. ඒතර එක්සෑම් එකේදී ඒ තියෙන ටයිම් එකත් එක්ක ඒ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අර වරදින්න තියෙන ඉඩකඩ වැඩි අර ප්‍රෙෂර් එකත් එක්ක ඒක එකපාරට ඔළුවට එන්නේ නැහැ. ක්ලික් වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ඒක හරියටම දන්නවා. මේ අද මේ වීඩියෝ එක පෝස්ට් කර කර Tamanට බැරි තැන හොඳට ක්ලියර් කරගෙන අහන්න. එතකොට තියෙන ඩවුට් හැම එකක්ම විසඳෙයි. හරිනේ? තියෙන ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ කරගෙන යද්දී ඕගොල්ලෝ තව මොන හරි මේ සංයෝගයක් කරගෙන යද්දී මොකක් හරි ඩවුට් එකක් එනවනම් අහන්න. ඒ වගේම මේ කියන්න ඕනේ මම බලාපොරොත්තු වෙනවා තව දැන් O level වලට දවස් ළඟයිනේ. එතකොට ඕගොල්ලොන්ට සිලබස් එකේ කොතනම හරි රසායන විද්‍යාවේ කොතනම හරිම ඩවුට් එකක් තියෙනවා නම් හැරුණකොට භෞතික විද්‍යාවේ හරි ජීව විද්‍යාවේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒක ප්‍රශ්න නෑ. ප්‍රධාන වශයෙන්ම රසායන විද්‍යාව සම්බන්ධ මොනවා හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට මට ඕගොල්ලොන්ට වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්. මම මේ පැත්තෙන් සපෝට් එක දෙන්නම්. එතකොට අද කරපු ටිකත් හොඳට බලා ගන්න. ඉස්සරහටත් ඕගොල්ලෝ මගෙන් අහන්නේවයි මට ඕගොල්ලොන්ට මේ දේවල් ફોකස් වෙන්න ඕනි කියලා හිතන දේවලුයි මම ඕගොල්ලොන්ට වීඩියෝ සීරීස් එකක් විදිහට දාන්නම්. එතකොට ඕගොල්ලොන්ට අද තියෙන මේ කරපු ටිකෙන් ප්‍රශ්න බලනවා නම් එතකොට අවසාන වශයෙන් කියන්නේ දැන් පාස් පේපර්ස් try කරන කෙනෙක්ට සාරාංශ කරොත් එහෙම ඔය රසායනික සංයෝගයේ ආයනික සහසංයුජ බව කියන එක මම මේ හරියෙන් දාන්නම්. 2020 ඉඳලා බත්තොත් 2017 ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් try කරන්න එක හොඳ ප්‍රශ්නයක්. තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික බලන්න කියලා මම මේ කියන්නේ. MCQත් තියෙනවා මේ වගේ. ප්‍රධාන වශයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික බලන්න තුන්වෙනි රචනා ප්‍රශ්නය හැම වෙලාවෙම එන්නේ රසායන විද්‍යාව කොටසක්. එතකොට 2020 ඉඳලා ඇනලයිස් කරොත් 21, 22, 23,
24. ඒතර ආයනික සහසංයුජ බව කියන එක ගත්තාම 2020 ඒ ආයනික සහසංයුජ බවෙන් ඇවිල්ලා නැහැ. සූත්‍රයක් එන්න පුළුවන් හැම අවුරුද්දෙම සූත්‍රයක් ලියන්න එනවනේ. ඒ අරුණකොට ආයනික සහසංයුජ බව කියන එක අහලා තියෙනවා 2021 ආයි 22 අහලා නැහැ 23 අහලා තියෙනවා 24 අහලා නැහැ. 25 අහන්න තියෙන chance එක වැඩි. එතකොට ඔයගොල්ලන්ටම පේනවනේ. එතකොට 20 අහලා නැහැ 21 අහලා තියෙනවා 22 අහලා නැහැ 23 අහලා තියෙනවා 24 අහලා නැහැ 25 අහන. මම මේ කියන්නේ රසායනික සූත්‍රයක් ලියන විදිය ඒක සාමාන්‍ය normally අහන්න දෙයක්. ඒ සූත්‍රයක් දීලා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ්, ඇලුමිනියම් ක්ලෝරයිඩ් වගේ මොකක් හරි සංයෝගයක් දීලා ඔයගොල්ලෝගෙන් ඇහුවොත් මේක ආයනිකද සහසංයුජද කියලා ඒක දැන් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිනේ? ඒතර ඒ වගේ කියන ආයනික සහසංයුජ බව ප්‍රශ්න කරලා තියෙනවා. අවුරුද්දක් කර අවුරුද්දක් يعني 21, 23 ප්‍රශ්න කරලා තියෙනවා 24 නෑ. එහෙනම් 25ට ආගට අවුරුද්දක්. ඒ නිසාමයි මම මේ වීඩියෝ එක කරේ. එහෙනම් හොඳට ફોකස් කරලා මේක අහන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න හරි මේකේ තව මොන හරි තව දේවල් අහගන්න ඕන නම් වගේ කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් එන්ඩ් කරමු.